හෙලෝ කොහොමද යාළුවනේ කොරියාවට ආදරය කරන හැමෝම ආයුබෝවන් කියලා මුලින්ම පිළිගන්නවා. ඒ වගේම මම සමාව ඉල්ලනවා ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වෙච්ච එක ගැන. මොකද පහුගිය ටිකේ අපි කාර්යබහුල වෙලා හිටියේ ගොඩක්ම. හැබැයි දැන් කාර්යබහුලත්වයෙන් ටිකක් මිදිලා අපිට දීර්ඝ නිවාඩුවක් හම්බුණා දවස් 3ක විතර. ඉතින් මේ රස්නේ කාලය නිසා අපි තීරණය කළා යාළුවෝ කට්ටියම එකතු වෙලා කොරියාවේ තියෙන එවර්ලෑන්ඩ් එක බලන්න යන්න. එවර්ලෑන්ඩ් එක කියන්නේ හරියට විනෝද උද්‍යානයක් වගේ එකක්. ඔයාලත් එවර්ලෑන්ඩ් එක බලන්න ආසයි කියලා හිතනවා. ඒ නිසා මම එවර්ලෑන්ඩ් ගිහපු ගමන වීඩියෝ එකක් විදියට YouTube එකට අප්ලෝඩ් කරන්න හිතුවා. ඔයාලත් මේ වීඩියෝ එක බලලා වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. එවර්ලෑන්ඩ් එකට ඇතුල් වෙච්ච ගාම්ම අපි ගියේ කෑම කන්න. මොකද අපි හිටියේ ගොඩාක් බඩගින්නේ. හිතුවට වඩා ගොඩක් දවල් වුණා අපි එවර්ලෑන්ඩ් එකට එද්දි. ඉතින් මේක ඇතුළෙම තිබිච්ච ආපන ශාලාවකට අපි ගොඩ වුණා. මොනෝ හරි කාලම මේක විනෝද උද්‍යානයේ තියෙන සෙල්ලම් මොනවද කියලා බලන්න යන්න. මුලින්ම කියන්න ඕන මම එවර්ලෑන්ඩ් එකට ඇතුල් වෙච්ච ගාම මට දැනුණු හැඟීම ගැන. ඇත්තටම මට දැනුනේ පුංචි කාලේ අහපු සුරංගනා කතාවක් ඇතුළට ගියා වගේ හැඟීමක් තමා මට දැනුනේ. මොකද මේක හදලා තියෙන්නේ ඒ විදිහට. මේකට අවිල්ල පළවෙනි සෙල්ලම කරන්න යන්නේ. මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් දැම්මා නේද මේකේ. මේකේ කට්ටිය කෑ ගහනවා යද්දී කියන බය හිතෙනවා නැති අනිවාර්යෙන් බලමු ගිහිල්ලා. ඒකේ යද්දී වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා සෝරි. දැන් මේකට ගිහිල්ලා බලමු. ඉස්සෙල්ලා ඔයා දැක්කේ අපි එවර්ලෑන්ඩ් එකට ආවහම අපිට කරන්න හම්බෙච්ච පළවෙනිම සෙල්ලම. ඒකත් ටිකක් බය හිතෙන විදිහේ එකක්. මොකද ඒ රවුමට වගේ තියෙන කෑල්ල වටේ කැරකෙන ගමන් තමයි දෙපැත්තට පැද්දෙන්නේ. ඒ නිසා ඒකට ටිකක් අපිට බයත් හිතුණා. මේ සෙල්ලම නම් මට ටිකක් අමාරුයි. මොකද මේ කැරකැවිල්ලක් වමන යන ගතියක් මත්විල්ලක් වගේ දැනෙනවා මෙන්න මේ සෙල්ලම කරද්දී නම්. දෙවෙනි සෙල්ලමක් කරා. පළවෙනි එක වගේ නෙමෙයි පොඩ්ඩක් කැරකිල්ල වගේ. වමන යන එක්කෙනෙකුට නම් හරි නෑ ඒ වැඩි. මේ දැන් අපි මේ මුලින්ම ගිහපු සෙල්ලම් වගේ එකක් තියෙනවා. තව මේ නැවක් තියෙනවා. මේ නැවට යන්න හදන්නේ දැන්. නැවට ගිහිල්ලා බලමු. නැවත් පළවෙනි එක වගේම තමයි පළවෙනි එක කැරකෙන ගමන් පැද්දෙන්නේ. මේ නැව නම් ගොඩක් උඩ යනවා. හැබැයි කැරකෙන්නේ නැහැ. අපි මේකට ගිහින් බලමු. දෙවෙනි එක නම් ටික කමාරුයි ඔක්කාරේ දෙනවා. වමනෙට යනවා. එහෙනම් මේකට ගිහිල්ලා බලමු. මේක විශේෂත්වය තියෙන්නේ මේක මේ විදියට පෙනුනට මේක ඇත්තටම ගොඩක් බය හිතෙනවා. මොකද මේ නැවේ මැද වාඩි වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි මේ නැවේ දෙපැත්තේ වාඩි වුණොත් කෙලවරවල් දෙකේ වාඩි වුණොත් ඇත්තටම අපිට දැනෙනවා සෑහෙන්නේ ඉහළකට අපි එසවෙනවා වගේ. මොකද මැද හිටපු ඉන්න එක්කෙනා ගොඩාක් ඉහළට එසවෙන්නේ නැහැ. දෙපැත්තේ දෙන්න දෙපැත්තට පැද්දෙනකොට උඩරිම උඩකට යන නිසා එයාට ගොඩක් බය හිතෙනවා. උඩ යද්දි බය හිතෙන්නේ නැහැ. ඇත්තටම පල්ලෙහාට එද්දි තමයි මේකෙන් බය හිතෙන්නේ. දැන් මේකේ සෙල්ලම් වලට සහභාගී වෙලා අපේ යාළුවෝ කට්ටියට ටිකක් මහන්සි නිසා අපි මෙතන පොඩ්ඩක් විවේකයක් ගත්තා. අපේ යාළුවෝ කට්ටිය ඔක්කොම මෙතන ෆොටෝස් ගන්නවා. මෙතන මේ අපි නැවතිලා ඉන්න තැන ටිකක් නිස්කලංක තැනක්.
කලින් ඉවෙන්ට් එකට ගිහිල්ලා තාම කරගිල්ල වගේ මට ඔය පපුවේ අමාරුව තියෙන කට්ටිය ආවෙ නැතුනට කමන්නේ. තාම ෂොක් එක වගේ තියෙනවා. අර නැව් පැද්දෙන නැවේ ගිහිල්ලා එනකොට. දැන් මේක ඉන්නේ චූටි කෝච්චියක් අර තණ්ඩපෝල් කියලා මේකට කියන්නේ. මේක නම් එච්චර බයි හිතෙන්නේ නැහැ කියලා කියන කට්ටිය. බලමු මේකට ගිහිල්ලා අර පැත්ත පොඩ්ඩක් ගන්නවා. හරි මේකට ගිහිල්ලා බලමු. ඇත්තටම මේ විනෝදෝයන්ට ආවට පස්සේ මේකේ ඉන්න කොරියානු ජාතිකයෝ ඒ කියන්නේ වැඩිහිටි ළමා තරුණ ඒ හැමෝම ගොඩාක් සතුටින් තමයි ඉන්නේ. මෙන්න මේ වගේ තණ්ඩබෝල් කෝච්චියේ පවා වැඩිහිටි අය තරුණ අය ළමයි හැමෝම ඔක්කොම එකට තමයි මේවට යන්නේ. ඇත්තටම මෙතනදී මම ඔයාලගෙන් සමාව ඉල්ලන්න ඕන. මොකද දන්නවද මට මේ ඉවෙන්ට් වල සහභාගී වෙන්න අතරතුරේදී මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම මෙහෙම වීඩියෝ කරන්න අමාරුයි ඒ අදාළ ඉවෙන්ට් එකට සහභාගී වෙලා ඉන්නකොට. ඒ නිසයි මම ඒක වීඩියෝ කරේ නැත්තේ. හැබැයි මම ඒකට සහභාගී වෙන්න කලින් අනිත් අය ඒ සෙල්ලමේ යෙදිලා ඉන්න විදිය ගැන මම ඔයාලට වීඩියෝ එකක් අරන් දෙනවා. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔය තියෙන්නේ රෝලර් කෝස්ටර් එක යන පාර. ඉතින් ඔඩ්නෝකට යන්න තමයි අපි ආවේ. මේක සෑහෙන්න බයෙම හිතෙනවලු. ඉතින් පපුවේ අමාරුව තියෙන හැම කට්ටිය යන්න එපා. ඒ වුණාට මම ගිහිල්ලා බලනවා මේ වගේ බයවීමක් එකපාරක් හරි බය වෙලා බලන්න එපා. ඒ නිසා ගිහිල්ලා බලන්න ඕන. මම ඔයාලට මේ වීඩියෝ එක පටන් ගනිද්දිම වගේ කිව්වා මේ එවර්ලෑන්ඩ් එකට ඇතුළු වෙච්ච වෙලාව ඉඳලා මට දැනෙන්නේ හරියට සුරංගනා ලෝකයක් ඇතුළට ගියා වගේ. මොකද මේක හදලා තියෙන්නේ ඒ විදියට. මේ එවර්ලෑන්ඩ් එකේ ඇතුළ දකිද්දි මට මතක් වෙන්නේ මම පොඩි කාලේ බලපු ටින්කබෙල්, රපුන්සල් අන්නේ වගේ සුරංගනා කතා තියෙන චිත්‍රපටි. ස්නෝ වයිට් හරියට ඒ වගේ තියෙන විදියටමයි මෙන්න මේකේ ගෘහ නිර්මාණ ශිල්පය හැම නිර්මාණය කරලා තියෙන්නේ. මෙන්න මෙතන DJ පාටියක් තියෙනවා. DJ 파델라 그리고 자 MC 프라임 돌아볼까요? 늘 준비된 사람들 손머리 위로 소리 질러 හොඳට නාලා ඉන්නේ වතුර පාරවල් කෑවා. DJ එකක් තිබුණා මෙතන මේ වතුර පාරවල් ගහන එක. දැන් මේ හොඳටම නාලා ඉන්නේ. මේ හරි විනෝදයි. ඔයාලත් එන්න. දැන් අපි මේකේ භයානකම ඉවෙන්ට් එකට යන්න හදන්නේ. මේක දකිද්දි තැඟ හිරිවැටලා යනවා. ඒ උනාට කොහොම හරි යන්න ඕනේ. එකපාරක් හරි යන්න එපා. ඒ එක පාරක් හරි යන්න ඕන කියපු ඉවෙන්ට් එක තමයි රෝලර් කෝස්ටර්. ඒක යන ගමන් ඉතින් වීඩියෝ කරන්න බැරි නිසා මට සමාව වෙන්න. ඒක වීඩියෝ කරගන්න බැරි වුණා. Hi Cinderella.
මේ සින්ඩරෙල්ලාද? මේ පෙරහැරේ අපි පොඩි කාලේ අහපු හැම සුරංගනා කතාවකම වගේ හිටපු ප්‍රධාන චරිතය ඉන්නවා. සින්ඩරෙල්ලා, රපුන්සල්, ස්නෝ වයිට්, ඒ වගේම ඇලඩින්, තව නිල් කුරුමිට්ටු කියලා જાතියක් පහළ තියෙනවා. අන්නයා එයාලා හිටියා. ඊට පස්සේ මායා ආච්චි ඉන්නේ. මායා ආච්චි ඉදලක නැගලා යන්නේ. අන්නයා ඉන්නවා. තව ඇලිස් ඇන්ඩ් ද වොන්ඩර්ලෑන්ඩ් එකේ ඇලිස් ඉන්නවා. ගොඩ කට්ටිය ඉන්නවා මේකේ ෆේරි ටේල්ස් වල ඉන්න කැරක්ටර්ස්. මේ කවුද? මේ මායාකාරියද කොහෙද? මායා ආච්චි. ඇත්තටම පුංචි ළමෙක් මේ වගේ තැනකට එක්කන් එන්න පුළුවන් නම් ඇත්තට මේක ගොඩක් වටිනවා. මොකද පුංචි ළමයිනේ. එයාලා ඇත්තටම සුරංගනා ලෝකෙක ජීවත් වෙනවා වගේ දැනෙනවා. ඇත්තටම මෙතනට ආවහම මෙච්චර වැඩිහිටි වයසක ඉන්න මටත් එහෙම දැනුණා නම් පුංචි ළමයින්ට කොහොම සතුටක් දැනෙනවද? දැන් ඉතින් ඔක්කොම සෙල්ලම් ටික බලලා ඉවර වෙලා අපි දැන් ගෙදර යන්න තමයි ලැහැස්ති වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ කේබල් කාර් එකක් වගේ එකකින් උඩට ගිහිල්ලා අපි කාර් පාක් එකට ගිහිල්ලා වාහනේ අරගෙන එහෙම තමයි ඉතින් ගෙදර යන්න වෙන්නේ. මේ කේබල් කාර් එකේ යන එකත් එක්තරා විදියක විනෝදයක්. මොකද සෑහෙන්න උඩක ඉඳන් මුළු එවර්ලෑන්ඩ් එක දිහාම අපිට බලන්න පුළුවන්. ඇත්තටම දැන් කට්ටිය ඔක්කොම වගේ ගෙවල් වලට යන වෙලාව දැන් ගොඩක් රැ වෙලා නිසා. ඉතින් තවත් වීඩියෝ එකකින් මේ වගේ කොරියාවේ තියෙන ලස්සන තැනක් අරගෙන එනකම් මං අද සමු අරගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක තව අයටත් බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.